තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරනවා මේ දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ. අද ඉරිදා දවස. අද පන්සල හැමතැනම දරුවෝ උදේම ඇවිල්ලා වතාවත් කරනවා, අතුපතු ගානවා, සුද්ධ බුද්ධ කරනවා, මලු පෙත්මන් හැමදිනම හැමදේම ළමයි උදේම ඇවිල්ලා මේ වෙනකොට වැඩ එහෙම. ඉතින් මේ එතකොට දහම් පාසල් අධ්‍යාපනය සඳහා ළමයි එහෙම සෑම ඉරිදාකම පන්සල් වලට අපේ රටේ බොහෝ දුරට එනවා. එතකොට දැන් මේ දහම් පාසල් අධ්‍යාපනයෙන් වෙන්න ඕන කාර්යභාරය මේ වෙනකොට සමාජයට ඉෂ්ට සිද්ධ වෙනවද? එතකොට ඒ දැන් 1880 හෙන්රි ඩී ඕල්කට්තුමා මේ ගාල්ලේ විජයානන්ද පිරිවෙනේදී තමයි පළවෙනිම දහම් පාසල ආරම්භ කරා කියලා කියන්නේ. එතකොට මේ දහම් පාසල ආරම්භ කරන්න හේතු විදිහට සඳහන් වෙන්නේ ඕල්කට්තුමා ලංකාවට ඇවිල්ලා එයා දකිනවා මේ ඊට පස්සේ මේ ඔය මිෂනාරි පාසල් ඉරිදා දහම් පාසල කියලා මේ මිෂනාරි අධ්‍යාපනයක් තමයි ඒ ළමයින්ට ලබා දුන්නේ. ඒතර අපේ බෞද්ධ ළමයින්ට ඒ වෙනකොට කිසිම මේ ආගමික පිළිබඳව අධ්‍යාපනයක් කුඩා දරුවන්ට ලැබෙමින් පැවතුනේ නැහැ. අපේ සිංහල බෞද්ධ දරුවෝ ඔය කොට කලිසම් මොනවා හරි සරං කොට ඇඳගෙන උඩුකය නිරුවත් දඬු මුගුරු අරගෙන කැලෑවලට රින්ගනවා, මේ දුවනවා පනිනවා, කැට පොල් අතේ තියාගෙන එහෙම යනවා, හරක් පස්සේ කෝටු අරගෙන හරක් පස්සේ එහෙම යනවා. ඔය ඉතින් හේන් වල කුඹුරු වල තැන් වල ළමයි ඉතින් ඒ විදිහේ ජීවිතයක්. ඉතින් හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා දකිනවා මේක. එතුමා කල්පනා කරනවා මේ ලෞතර බුදුදහම වගේ ශ්‍රේෂ්ඨ දහමක් තියෙන රටක මේ දරුවන්ගේ හෙට දවස මේ ධර්මයට අනුව ජීවත් වෙන්න විධිමත් අධ්‍යාපනයක්, ඒකට කියනවා ජාපනය. අධ්‍යාපනයෙන් එහා ගිය අධ්‍යාපනයක් මේ ළමයින්ට ලැබිය යුතුයි නේද කියලා කල්පනා කරන හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා දහම් පාසල් ආරම්භ කරනවා 1881 වගේ මට මතක විදියට. ඒතර එදා මෙදා තුල මේ උච්චාවචනය වෙමින් මේ දහම් පාසල් ක්‍රමය පැවතගෙන එනවා. අද මේ වෙනකොට දහම් පාසලක් නැති පන්සලක් නැති තරම් බොහොම විධිමත් ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ දහම් පාසල ආරම්භ කිරීමේ අරමුණ මේ වෙනකොට සමාජයේ කෙතෙක් දුරට සාත්සාත් වෙලා තියෙනවද? ඒ අරමුණ කෙතෙක් දුරට යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවද කියන එක. දවසක් දා ඔය මේ මීට අවුරුද්දකට හමාරකට කලින් වගේ එක්තරා පන්සලකට අපිට ආරාධනාවක් ලැබෙනවා මේ සහතික පත්‍ර ප්‍රදාන උත්සවයක්, වාර්ෂික උත්සවයක් විදිහට දහම් පාසල් ළමයින්ට ඇගයීම් කරන උත්සවයකට සම්බන්ධ වෙන්න. ඉතින් අපි වඩිනවා. ඉතින් මේ බොහොම වියදම් කළා ලස්සනට මේ ලොකු ශාලාවක ස්ටේජ් එකක් හදලා ඒකේ මේ ඔය කර්ටන් දාලා බොහොම ලස්සනට මේක පිළිල කරලා තිබුණා. ඊට පස්සේ සවුන්ඩ්ස් අපේලා මම හිතන්නේ ලොකු මුදලක් දෙමව්පියෝ ඔය ඕවට හරියට වියදම් කරනවානේ ඔය දරුවන්ගේ උත්සව පවත්වන වෙලාවල් වලට. ඉතින් මේ අර බැලුමට බොහොම ලස්සන උත්සව ශාලාවක් නිර්මාණය කරලා තිබුණා. අපිට වැඩ ඉන්න දැනකුත් හදලා තිබුණා. ඉතින් අපි ඉන්නකොට දැන් පටන් ගත්තා උත්සවේ. ඉතින් තිරේ ඇරුණා පළවෙනිම පියවර. තිරේ ඇරෙනකොට මේ ඉතින් ඔය මේ එක බහුවිකාර ඇඳුමින් සරසගත දරුවෝ ටිකක් මේ පහන් අතේ තියාගෙන ජාතික ගීය, දහම් පාසල් ගීය ඔය වගේ කරලා නිකන් පිළිගැනීමේ ගීතයක් ගායනා කරුවා. ඉතින් මම දැන් මේවා දිහා බලන මම බලාපොරොත්තු වෙන එකපාරට තිරේ ඇරෙනකොටම දරුවෝ මේ ළමාසාරිය ගැහැණු දරුවෝ, පිරිමි ළමයි මේ නැෂනල් එක වගේ ඒ ජාතිකත්වයේ සංස්කෘතිය සම්ප්‍රදාය නඩත්තු විය යුතු විදිහට ඒවා ඒ විදිහට යමක් පෙනේ කියලා එහෙම එකක් දැක්කේ නැහැ. ඒ පටන් ගත්ත මොහොතේ පටන් ඒ උත්සවේ ඉවර වෙනකම්ම තිබෙන විදිය තමයි මේ දහම් පාසල් උත්සවය ගැන කතා කරන්නේ. විදිය තමයි මේ ඔන්න පොඩි දරුවෝ ඒ පන්තිවල දරුවෝ අර බහුවිකාර ඇඳුම් පැළඳුම් අන්දවල ස්ටේජ් එකට ගොඩ කරනවා. ගොඩ කළා වේගරික්ම සින්දු වගේ දේවල් මේ වාදනයන් අර මේ සවුන්ඩ්ස් වලින් බෆල් වලින් ඉතින් කන් දෙක පැලෙන්න සද්ද දාලා ඉතින් අර ළමයි නටනවා නැටිල්ලක්. ඒ පුංචි දරුවෝ ගස්සන ගැස්සිල්ලට පස්සවල් ගලවලා යයි කියලා මේ පුංචි පොඩි දරුවෝ එක වසර දෙක වසර තුන වසර හතර වසර ළමයි. එතකොට දැන් මම මේ මට තියෙන ප්‍රශ්නේ මම කල්පනා කරේ මේ දහම් පාසල් උත්සවයක්. එතකොට ඔන්න දැන් ඒක විශේෂාංගයක් ඉවර වෙනකොට ඔන්න දේශපාලඥයන්ට ආරාධනා කළා තිබ්බා, ප්‍රභූවරුන්ට ආරාධනා කළා මේගොල්ලෝ කතාවක් පවත්වනවා සාමාන්‍ය විදිහට. ආයෙ නැවත ඔන්න ආයෙත් සංදර්ශනයක් ආයෙත් පන්තියක ළමයි ඒකත් අර වගේ අර වේගරික්ම නැටිලි එක නාඩගම් ඕවම තමයි තිබුණේ. මම බලාපොරොත්තු වුණා
හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා පිළිබඳව දරුවෙක් ලව කතාවක් වචන 10ක 15ක. එතකොට හාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා ගැන, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැන, ඔය ආදී කොටගත් විදිහට අපිට මේ දහම් පාසල් අධ්‍යාපනය තුළ ඊට පස්සේ චාරිත්‍ර වාරිත්‍ර ගුණධර්ම, සමාජ චාරිත්‍ර ධර්ම පිළිබඳව, සමාජ චාරිත්‍ර ධර්ම පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් පාසල් මට්ටමින් ලැබෙනවා අඩුයි කියලා අපිට හොඳට තේරිලා තියෙනවා. ඒතර දහම් පාසලේ කාර්යභාරය වෙන්න ඕන ඒ හිදැසේ අඩුපාඩු වෙහෙන එකනේ. දැන් මේ උත්සවයේ පුරාවටම දහම් පාසල් අධ්‍යාපනයට සුදුසු සහ එයින් අපි බලාපොරොත්තු විය යුතු කිසිම විශේෂාංගයක් අඩුම ගානේ නාට්‍යයක්, ජාතක කතාවක් ආශ්‍රය කරගෙන නාට්‍යයක්, එහෙම නැත්නම් කවි පෙළක්, ඒ පැදි පෙළක්, එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් කතාවකදී දරුවෝ හරහා සාමාන්‍ය ආගම දහ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ශ්‍රද්ධාව ගෞරවය ගැන, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මුහු වෙන මොනවා හරි මාතෘකාවක් යටතේ ගුරුවරයෙක් ගැන මම බලාපොරොත්තු වුණා. එහෙම කතාවක්වත් අඩුම ගානේ තියෙයි කියලා ඒවා මොකුත් නැහැ. ලොකු අර වැඩි හිටියෝ කරේ ඒගොල්ලෝ අර අපි කියන්නේ මේ එකිනෙකා පිටවල් කසා ගන්නවා. ඒක තනිකරම පිට එකිනෙකා පිටවල් කසා ගන්නවා. තමන්ගේ පිට මෙයා එක්කෙනෙක්ගේ පිට අනිකක් අහනවා, උගේ පිට අනිකක් අහනවා, පිටවල් කසා ගැනීමක් තමයි ගුරුවරු වැඩි හිටියන්ගේ කතා බහවල තිබුණේ. ඊට පස්සේ දරුවන්ගේ වගේ තිබුණේ විකාර රූපී නාටක. දහම් පාසල් උත්සවේ. ඉතින් ඒ නිසා දැන් ඒක එහෙම පැත්තකින් මේ උත්සවේ දැන් ඒතකොට මේ බාහිර සමාජය තුළ ක්‍රියාත්මක වෙනකොට දහම් පාසල් දරුවෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම කිව්වොත් පාරක තොටක යනකොට කෙහෙල් එල්ලක්, කෙහෙල් පොත්තක් පාරක වැටලා තියෙනවා නම් ඒ කෙහෙල් පොත්ත දකින්නකොටම ඒ දරුවගේ මනසට එනවා නම් සිතුවිල්ලක්, මේ කෙහෙල් පොත්තේ කෙනෙක් ලෙස්සලා වැටෙන්න පුළුවන්. බරපතල විදිහට හානියක්, ජීවිත හානියක් වුණත් වෙන්න බැරි නෑ. පාරක වැටලා තියෙන කෙහෙල් පොත්තක් පෑගිලා කෙනෙකුට ලෙස්සලා ගිහිල්ලා. ඒක කල්පනා වෙනකොටම ඒ දරුවා නැමිලා ඒ කෙසෙල් එල්ල අරගෙන පැත්තකට වීසිකලා යන දරුවෙක්. පාරකට නැමිලා තිනවා කටුවත්තා. ඔය කටුවත්ත කඩලා දාන්න ඕනේ. එයාට මනසට නැගෙන්න ඕන. දියවැඩියාව ලෙඩෙක් වගේ කෙනෙක් මෙතනින් යනකොට ඔය පුංචි කටුවකට කකුලක් පොඩ්ඩක් සීරුනොත් ඒ කකුල කපලා ඒ ජීවිත හානියට යනකම්ම ඒ කටුරොදට බලපෑමක් කරන්න පුළුවන්. මේක මං කඩලා අයින් කරලා යන්න ඕන පාරෙන්. පාරක් කරාට පොල්ලත්තක් වෙඩලා තියෙනවා නම් යන ත්‍රිවිල් එක හරි බයිසිකල ඒක උඩින් යන්නේ නැතුව මේක තව කෙනෙකුට කරදරයක් හානියක් පැමිණෙන්න පුළුවන්. මේකෙන් අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පොල්ලත්ත පැත්තකට දාලා යන්න ඕන කියන තැනට එන්න පුළුවන් නම් තමන් ගන්න දේ තමන් ගත්ත තැනින් තියන්න පුළුවන් විදිහට උගන්වනවා නම් ගෙදර දොරේදී දෙමව්පියන්ගේ බැරහැල්ලුව, අම්මලා තාත්තලා මහන්සි වෙන හැටි, දූ දරුවෝ වෙනුවෙන් කරන කැපවීම, ඒවට සංවේදී හදවතක්, සහකම්පනයේ තියෙන දරුවෙක් තමන්ගේ යුතුයකම්, තමන්ගේ අයිතිවාසිකම් බලාපොරොත්තු වෙනවට වඩා තමන්ගේ යුතුයකම් සමාජයට මුදා හරින දරුවෙක් නිර්මාණය කරන්න එක තමයි දහම් පාසලේ කාර්යභාරය විය යුත්තේ. නමුත් අපි අද දකින්නේ දහම් පාසල් කියන්නේ සහතිකයට ගොනු වෙච්ච, සහතිකයේ එකම අරමුණ කරගත්ත, එකිනෙකා පරයා යන තරඟ විභාග, ඊට පස්සේ උගන්වන පෙළ පොතේ ඉඳන්ම තියෙන්නේ ගොඩක් දුරට බොරු ලියපුවා, ආගම කියලාත් ගොඩක් බොරු. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව පිළිබඳව උගන්වන ගොඩක් දේවල් ත්‍රිපිටකයත් එක්ක සංසන්දනය කරනකොට බොරු දේවල්. එතකොට ඒවා නිර්මාණය වෙන්න ඕන ළමයින්ගේ බුද්ධි ව්‍යුහාත්මක සංවර්ධනයක් වෙන්න ඕන. ඒක ආගමික පැත්තට නැඹුරු වෙන්න ඕන වැඩිපුර. ඒකනේ අපේ දහම් පාසල් අධ්‍යාපනය නෙමෙයි. ඒ මොකවත් අද මේ වෙනකොට නෑ. අවුරුද්දෙන් අවුරුද්ද සහතික ගොඩක ගහ රොබෝ කෙනෙක් වගේ දරුවෙක් සමාජයට වැඩි වියටපත් වෙනකොට එළියට යන එක තමයි කරන්නේ. දහම් පාසලේ වෙන්න ඕනේ දේ නෙමෙයි. ඒ නිසා අපි අද අපේ යෝජනාව සහ අනුශාසනාව දහම් පාසල් පද්ධතිය නම් දැන් බලන්න පෙරහැරවල් කෙරිලි, නැටුම් කෙරිලි, අර පුද පූජා වලට වැඩි බරක් දීලා ඔක්කොම දේවල් මරණින් පස්සේ ලැබෙන දේවල් විදිහට දරුවන්ගේ මනසට පවා දීලා මේ ප්‍රායෝගික ජීවත් වෙන ජීවිතය තුළ දෙවියෙක් වගේ ජීවත් වෙන්න ඔබ තමයි දෙවියා. නරක වැඩ කරගෙන නපුරු වැඩ කරගෙන ඉන්නවා නම් එයා තමයි යකා පෙරේතයා. ඒ සංකල්ප ඔළුවට හිමීට දානවා නම් මරණින් පස්සේ ලැබෙන දේවල් වලට වඩා මේ ජීවිතේ දෙවියෙක් වගේ ඉන්න. අපි මැරුණෙන් පස්සේ ගම හැමතැනම ප්‍රතිරාව යන්න ඕන දෙවියෙක් වගේ මිනිහෙක් මැරිලා ගමට පිරිමැහිච්ච මිනිස්සෙක් නැති වෙලා අනේ ඒ සංකල්පය දයන්න. ඒ සංකල්පය කියවෙන්න ගමේ රාව ප්‍රතිරාව යන්න මුල් පියවර එන්න ඕන දහම් පාසලෙන්. සෙරෙප්පු දෙක ගලවලා පිළිවෙලට තියෙන ඇඳුම පැළඳුම එකම ඇඳුම උනත් පිරිසිදුවට පිළිවෙලට අඳින
හිස රැවුල පිළිවෙලට තියාගෙන ඉන්න ඒ හැම අතින්ම බැලුවත් නිර්මාණය වෙන්න උන අර දකින්නකොට ප්‍රසාදයක් ඇති වෙන ඇති වෙලා තියෙන ප්‍රසාදය නැවත තව තව වැඩි වෙන දරුවෙක් දැකපුවම අනුකම්පා හිතෙන දයාවක් හිතෙන ආදරයක් හිතෙන දරුවන් අතර පරතරයක් නොහිතෙන තමන්ගේ දරුවා හා සමානවම තව දරුවෙක් දිහා දකිනකොට ඇති වෙන ඒ ආදරය සෙනෙහස වැඩි හිටියයට දැනෙන දරුවෙක් නිර්මාණය වෙන්න මේ දහම් පාසල් අධ්‍යාපනය හරිම වැදගත්. නමුත් කනගාටුව තමයි ඔය මොකවත් අද නැහැ. අද මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි තරමට දහම් පාසල් අධ්‍යාපනයත් විකෘති වෙලා. ඒ නිසා අපි අනුශාසනා කරන්නේ මේවා මීට වඩා විධිමත් වෙන්න ඕන. මේවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් පන්සල් වල හාමුදුරුවෝ ඒ ලොකු කාර්යභාරයක් අපිට වගකීමක් තියෙනවා. ඒවා යන්නේ නොපිටට නම් අපි ඒක හරි මගට නේද? පන්සලේ හාමුදුරුවෝ කියන්නේ පහන් ටැඹක් වගේනේ. නේද? අර මේ අයාලේ යන නැවක් පහන් ටැඹ දැකලා තමයි නිවැරදි දිශානතියකට ඒ නැව පද වෙන්නේ. ඒ වගේ පන්සල සහ හාමුදුරුවෝ මේවැදි මූලිකත්වය අරගෙන විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනය නම් ඊට වඩා ගොඩක් වෙනස් විය යුතුයි කියන තැන අපිට තේරෙනවා. ඉතින් මේ අනුශාසනාව අද දවසේ ඔක ඒ පිළිබඳව මහා සමාජයේ දැනුම්වත් වීම හෙට දවසේ මම හැමදාම කියන දෙයට අපේ අනාගත පරපුර කාලා බීලා ඇඳලා පැලඳලා තමන්ටත් අනුන්ටත් කරදරයක් නැතුව ජීවත් වෙන ලස්සන සමාජයක් බිහි කරන්න දහම් පාසලේ කාර්යභාරය දැනට පවතිනවට වඩා වෙනස් සහ විධිමත් විය යුතුයි කියලා අපි අනුශාසනා කරනවා යෝජනා කරනවා. තෙරුවන් සරණයි.